මොනවා කළත් මේ ශාලාවේ උඩ යට එළිය හැම තැනම ඉන්න නැත්තන්ට තියෙන චරිත 6යිනේ. 5කුත් නැහැ. 7කුත් නැහැ. චරිත 6යි තියෙන්නේ. මොනවාද මේ චරිත 6? විසුද්ධි මග්ගේ තියෙනවා. බුද්ධඝෝස මහතෙරුන් වහන්සේ සම්පාදනය කරපු. ඔයත් දන්නවා ඇති. රාග චරිතය, ද්වේෂ චරිතය, මෝහ චරිතය, විතක්ක චරිතය, ශ්‍රද්ධා චරිතය, ප්‍රඥා චරිතය. ඔය 6 විතරයි. විමුක්ති මාර්ගය තව විස්තර කරලා තියෙනවා. ওই චරිත කලවම් වෙන්න පුළුවන් කියලා තියෙනවා. අපි ඒව පැත්තකින් තියමුකෝ. මේ චරිත 6 විග්‍රහ කරගන්න ඕන. ওই චරිත 6ට අමතරව තව චරිත නැහැ. මෙතන ඉන්න මේ සියලු දෙනාට මා ඇතුළු තියෙන්නේ ওই චරිත ටික. දැන් මට තියෙන්නේ රාග විතක්ක චරිතයක්. මම ඒක අඳුරගත්තා. ඔය ඇත්ත කල්පනා කරන්න ඕන මට තියෙන්නේ මොන චරිතයක්ද කියලා. දැන් බලන්න රාග චරිතේ ලකුණු අඳුර ගන්න හැටි. රාග චරිතේ තියෙන කෙනා ලස්සනට අඳින්න ආසයි. හරිම ලස්සනට පාට පාට ඇඳුම් අඳිනවා. නිල් පාට, රතු පාට, රෝස පාට, දම් පාට, মালටි කලර්ස්. පාට පාට. ලස්සනට කොණ්ඩේ පිරෙන. කොණ්ඩයක් තියෙන බව එයා දන්නවා. ඒ නිසා හොඳට කොණ්ඩේ පිරෙන. සමහර දන්නේ නැහැ නේ යට කොණ්ඩයක් තියෙද කියලා. සමහරු දත් නැදලත් නැහැ 7 මාසෙකින් විතර. එයා දන්නේ යට කටක් තියෙද කියලා. ඒ මෝහ චරිතයගේ හැටි. ඉතින් කොහොම හරි එයා ලස්සනට හඳිනවා පළඳිනවා. බොහොම ශාන්තයි ගමන බිමන. අතු ගන්න දුන්නොත් මිදුල බොහොම ලස්සනට අතු ගන්නවා. රටා දමමින් අතු ගන්නවා. ඇඳ දැක්කයින් පස්සේ හොඳට තේරෙනවා රාග චරිතය ලස්සනට මෙට්ටේ තියලා බෙඩ් ෂීට් දාලා කොට්ට තියලා තියෙනවා. කෑම කනකොට පැණි රස වර්ග වලට හරි ආසයි. මధుර රසති අයිස්ක්‍රීම් වර්ග අම්මෝ ඒකෙත් ඉතින් ස්ට්‍රෝබෙරි ඒකේ ෆෘට් ඇන්ඩ් නට් ඒකෙත් මැංගෝ අරවා මේවා තෝර කනවා. කන්නේත් නිකන් නෙමෙයි. හරි රහයි ගගා. ඔය රාග චරිතය අඳුර ගන්න හොඳම දේ තමයි ටොපියක් දෙන්න ඕන කන්න. ටොපිය සූප්පු කරනවා නම් රාග චරිතය. ඔක හපන්නේ ද්වේෂ චරිතය. හක්කේ තියලා කන්න හක් කාලා. මෝහ චරිතය හිර කර ගන්නවා. විතක්ක චරිතය කොහේ හරි සාක්කුවදන් කො ටොපි කෑද? කෝ ටොපි ඈ? එයා හොයනවා. ශ්‍රද්ධා ප්‍රඥා චරිතය කියන පස්සේ කන්නම් මල්ලිට දීලා කන්නම් දැන් මෙතන කන්න බෑනේ කියලා එයා නූනින් කටයුතු කරන්නේ. ඔය රාග ද්වේෂ ද්වේෂ විතක්ක මෝහ තුන එකට යන්නේ. රාග ශ්‍රද්ධා ප්‍රඥා ටිකක් එකට යන්නේ. ඒක හැඩේ තියෙන්නේ. ඉතින් රාග චරිතය බොහොම ප්‍රසන්න කෙනෙක්. ලස්සන තකුරු ලියනවා. හරි පිළිවෙලයි යාගේ වැඩ. රාග කියන්නේ මේ නරක එකක් නෙමෙයි. දැන් සමහරුන්ට රාග චරිතයක් තියෙනකොම අපිට එහෙම නෑ. එයා හිතන්නේ හරි වල් චරිතයක් කියලා. ඔය තමයි අපිට වෙච්ච වෙන්නේ. රාග කියන්නේ මේ ලස්සන නිර්මාණ මෙහෙම කරන්න බෑ රාග චරිතයක් නැත්තම්. සුන්දර නිර්මාණය පාට ගලපන්න ගන්නවා. දැන් අපි කියමුකෝ මහත කෙල්ලෙක්ගේ මූණට පැතලි කොණ්ඩයක් දැම්මහම වට්ටක ගෙඩියට නිකන් මොකද්ද වැලක් ගියා වගේ නේ කැතයි. ඒ බැලන්ස් කරන්න දැනගන්න ඕනේ. දිග මූණක් තියෙන කෙල්ලෙක්ට උසට කොණ්ඩ මොස්තර දැම්මම පුහු පොල් ගෙඩියක් වගේ යනවා උඩට. කැතයි. එතකොට ඒවා බැලන්ස් කරන්න ඕනේ. ලස්සන සුන්දරත්වය අගය කරලා නැතිනේ ශාස්ත්‍රඥ වහන්සේ. ලස්සනයි. ඉතින් ඒකට කලාව දැනගන්න ඕනේ. කලාව දැනගන්න ඕනේ. නැත්තම් දැන් ඇහිපිල්ලන් උඩ රතු පාට ගැහුවන් පස්සේ හිතන්නේ මේ ලෙඩක් කියලා. ඒකට ගැළපෙන්න ඕනේ. ලෝක සාවද්ද කියලා මත තියෙනවා නැත්තම් ලැජ්ජාවටපත් වෙනවා. ඒ තමයි රාග චරිතය. කියන්න වෙලා නැහැ කාලේ සීමිතයි. ද්වේෂ චරිතය හපෝ හරියට තරහ යනවා අප්පා. මේසේ කකුල හැප්පුනම ගහනවා මේසෙට පයින් ඵලයන් පැත්තකට කියලා. ඊට පස්සේ ඒක ගිහිල්ලා කැබිනට් එකේ හැප්පිලා ඒක බෙදෙනවා. ඊට පස්සේ කැබිනට් එක හදපු උන්ට බනිනවා. රටේ පාලකයටත් බනිනවා. ලයිට් ගියපුවම ඒකටත් බනිනවා. ඒ ආණ්ඩුවටත් බනිනවා. ඇමතිටත් බනිනවා. අම්මප්පා මතක් කරලා බනිනවා. වණ වෙච්ච තුවාලේ වගේ හැප්පිච්ච ගමන් ජූස් අර හැරව පයින් චොක් කාලේ විතර. ගැටෙන්න ගමන් හැප්පෙන. දැවිල්ල කන්න රුසිය. හැව් ගග කනවා. අච්චාරු වර්ග හරි ආශයි කන්න දැවිල්ලට. මේ තව මිරිස් නැද්ද? තව මිරිස් නැද්ද? ගම් මිරිස් නැද්ද? පිරිමහන්න බෑ. එයා හරි සරයි. අඳින්නේ අඳුරු ඇඳුම්. අඳුරු වර්ණ. එක්ක තද රතු පාට වගේ පාටක් ගන්නවා. කාම්බරේ ජරා සරම ගැලෙව්වොත් වලල්ල එතනමයි. සුද්ධ කරගන්න. කිස්තුපුර 6 වෙනි දිවසේ ඇඳුම් තියෙන ගන්ධ ගහගෙන තියෙනවා. ඊට පස්සේ හොදන්නට අතට පැයට ගොළු වෙන්නේ හොදන්න කියලා ඔන්න බණින්න පටන් ගන්න ඊට පස්සේ. උපදෙස් දෙන්න බෑ. එයාට තරහ යනවා. ටොපියක් ගන්න දුන්නම හක්කේ තියලා හපනවා ජරබර ගාලා කනවා. තව නැද්ද? එයාට ටොපි දීලා පිරිමහන්න බෑ. නෑ කිව්වොත් බයිනවා. මේ ටොපි ඔබම තියාගන්න කියලා. මෝහ චරිතය එහෙම නෙමෙයි. අතු ගන්න දුන්නොත් අවුස් අතු ගන්නවා. මේකේ වැලිනේ හරියට. ඉතින් වැලිමල් වැලි දාන්න නැත්නම් යකෝ වෙන මොනවද දාන්නද? මෙච්චර දාන්න ඕන දොන්න බනින්න ගන්නවා. එයා හරි අසහනෙන් අතෘප්තිකර ජීවිතයක් ගත කරන. හරි සැරයි. ඊට පස්සේ මෝහ චරිතය අනේ හරි මෝඩයි. ද්වේෂ චරිතේ ලකුණු ටික එහෙම් පිටින් තියෙන වෙනස තියෙන තරහ යන්නේ. රැයට නිින්දෙන් නැගිටෙව්වොත් බැරි වෙලාවක් දෙකට විතර ගිහිල්ලා රාග චරිතය නැගිටලා අහනවලු ඇයි මොකද කියලා. මේ රාග චරිතය. ද්වේෂ චරිතයෙන් ගමම මව්පියව මතක් කරලා බනිනවා. යකෝ මේ රැය තිස්සේ ආවිත් අපිට පිස්සුද කියලා බනිනවා. මෝහ චරිතය එහෙම නෙමෙයි හූක් ගගා නැගිටිනවා මොකද නැගිටින්නේ?
ඒක හරි අහිංසකයි. පුහු ගග පිඹ පිඹ උරා වගේ. මොකද ප්‍රශ්නේ නැද්ද මොකද? විතක්ක චරිතය. විතක්ක චරිතය මෙතන හුඟක් අයට ඇත්තේ විතක්ක චරිතයක්. ඔය පොතක් අරගෙන පිටිපස්ස බැලුවම අඳුර ගන්න පුළුවන් බිත්ති වල ටෙලිෆෝන් කරන තැන බිත්තිය නියමයි. අංක ලියලා දෙනවා බිත්තියේ. විතක්ක චරිතය සමහරකට යන ගමන් ඔය කොලයක් රෝල් කරලා මෙහෙම රෝල් කරලා කං කහනවා. එක එක ඒවා කරනවා. බස් ටිකට් එකෙන් පස්සේ කරලා තියෙන. ටිකට් එක ඉල්ලුවම බස් ටිකට් එක නැහැ. සමහරකට කතා කරන ගමන් වතුර බිලේ ලියනවා එයා. කතා කරන ඒවා. ඇයි වෙන කල්පනාවක් නෙන්නේ? ඔය විතක්ක චරිතයට අවසානයක් දක්වා කිසිම වැඩක් කරන්න බෑ. ලියුමක් ලියන්න බැරිනෝ කපනවා ආයි ඒ විතක්ක චරිතය හරියම හිතනවා වැඩි. තනියෙන් ඉන්න රුසියා. කාමරයට වැදිලා තනියෙන්ම ඉන්න කැමති. හැබැයි ගැළපෙන කෙනෙක් හම්බ වුණොත් මහත්තයෝ අතාරින්නේ නෑ. යන්න ඉපා ඉන්නකෝ. ඒ විතක්ක චරිතය ඔයාලා ලග්නත් බලපානවා. සිංහ ලග්න තියෙනවනේ ඉතින් ඔය වෙනම කතාවක්. ඔය රාග චරිතය අඳුර ගන්න පුළුවන්. මේ අතේ තියෙන මෙතන සිකුරු මණ්ඩලය කියලා මණ්ඩලයක්. දැන් මම මේ හස්තරේක උගන්වනවා නෙමෙයි මම විශ්වවිද්‍යාලයක උගන්වනවා අපේ වෙනම පාඩමක් තියෙනවා. මෙතනින් අඳුර ගන්න පුළුවන් කොයි වගේද කියලා මේ මණ්ඩල තියෙනවානේ. සෙනසුරු මණ්ඩලය, කුජ මණ්ඩලය, චන්ද්‍ර මණ්ඩලය වම දැක්ක ගමන් කියන්න පුළුවන් මේක මොන જાතියකෙද්ද කියලා. අංග ලක්ෂණ විද්‍යාව කියලා වෙනම එකක් තියෙනවා. කාටවත් නෑ කියන්න බෑනේ ඒක විෂයක් නේ. මූසිලා දැක්ක ගමන් ගුත්තිලා පඬිතුමා කව මූටි ගැන්නුවත් මාත් ඉවරයි කියලා. ඔව්ද නැද්ද? හරිනේ. තඹ දාටික කතාවස්තුව, තඹ මයිල් තියෙන කතාව බලන්න. ඔය තඹ පාට මයිල් දැන් හරි ආසයිනේ අපි තඹ කරගන්න. ඕක කියන්න හොඳ නෑ. ඒක එතකොට අර ලක්ෂණය තියෙන එක්කෙනාට සෞතුවක් වේ අප්පා. ඊට පස්සේ ළඟ ඉන්න එක්කෙනා කියනවා ආන් ඔබ ගැන කියන්නේ කියලා. හරි. ඔය තඹ දාටික කතාව බලන්න. එතන හොරුන්ගේ නායකයාත් අංග ලක්ෂණ විද්‍යාව දන්නවා. ඔය දැන් ඉන්න ගොම් මහාචාර්යවරුවා ගැන උන්ගේ විෂයවත් දන්නේ නැහැ. එච්චරයි මම දන්නවනේ ඔය කාගෙත් හැටි. හැමෝගෙනම නෙමෙයි කියන්නේ බහුතරයක්. මෙච්චර හිඟන රටක් වෙයි ඕ වගේ අධ්‍යාපනයක් අපිට තිබ්බනම් හිඟා නොකා හිඟා කනවා. රට වටේම මූද තියෙනවා ලුණු ගේනවා රටේ. ඉතින් පිස්සු නැද්ද? අපි ඒකත් පැත්තකින් තියමුකෝ. ඉතින් පින්වත්නි මේ ඔය අතින් කියන්න පුළුවන්. අත විතරක් නෙමෙයි අංග ලක්ෂණ වලින් කියන්න පුළුවන්. ඇවිදින හැඩෙන් කියන්න පුළුවන් අංග ලක්ෂණ ගැන. ඔය ඉස්සරහින් යන එක්කනා මුලින් රජ වෙනවා ඊට පස්සේ ඊළඟට රජ වෙනවා ඊළඟ එක්කනා ඊට පස්සේ සංඝ බෝධි කතාවස්තුව බලන්න. ගෝඨාභය සිරිසංඝ බෝ කතාවස්තුව. මම මේ ඉතා කෙටියෙන් කියන්නේ අංග ලක්ෂණ. එක ඇඟිල්ලක් උස්සලා ආඥා මේ කොණ්ඩඤ්ඤ තාපසයා කිව්ව ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා මේ ලෝම ගහ දැකලා. ඌණ රෝම ධාතුව දැකලා. ඒ නිසා මේවා නෑ කියන්න බෑ මේක විෂයක්. කුම්භ ഘോഷක කතාව බලන්න ශබ්ද විද්‍යාව දැනන් හිටියා බිම්බිසාර රජුරෝ. ඔය කෑ ගහන එක්කෙනා ඒකාන්තයෙන් කෝටිපතියෙක් කිව්වා. නෑ හිඟන්නේ කිව්වා නෑ වෙන්න බෑ හොයලා බලපන් කියලා CID එක ඇව්වනේ. අල්ලගත්තානේ කෝටිපතියෙක් බව. ඒ නිසා පෙන්නත් මේවා සෙල්ලම් නෙමෙයි බහුශ්‍රත වෙනකොට ඔය කවුරුත් කතා කරන දේවල් වල ඇත්ත නැත්ත පේනවා. ඒකට හොඳට කියවන්න. හොඳට පොත් කියවන්න. මොන පොත කියවන්නත් කලින් ත්‍රිපිටකය හොඳට කියවන්න. අටුවාව සහිතව කියවන්න. හොඳට කියවල ඉවරුණයින් පස්සේ ඉතිහාසයට අදාළ හොඳ පොත් ටිකක් කියවන්න පුරා විද්‍යාවට අදාළ. ඔය ටික කියවම කාගේ පොත්වල තියෙන්නේ ඕවම තමයි. කාටවත් බෑ අපිව රවට්ටන්න ඊට පස්සේ. කියනකොට වැරද්ද පේනවා මෙතන වැරදි කියලා. අද මේ පිස්සු ටිකක් රඟපාන්නේ අපි ගොන්නු කියලා දන්න නිසා. අපි බහුශ්‍රත නැති බව දන්න නිසා. ඉතින් අර විතක්ක චරිතයේ හැටිත් ඔහොමයි කොහේ හරි ටොපියක් දාගෙන හැමතැනම ටොපිය. ඊ කොහෙද දන්නේ මේ දැන් තිබ්බනේ කියලා පටන් ගන්නව හොයන්න. ශ්‍රද්ධා චරිතය ඉතින් හරීම ශ්‍රද්ධා සම්පන්නයි. නාලිකාවේ නමත් ශ්‍රද්ධා. ශ්‍රද්ධාවමයි දෙන්නේ බුදු පිළිම වලට කැමති, බුදුන්ට කැමති, බොහොම පිළිවෙලට වැඩ කරනවා. බුද්ධ පූජාව තියෙනවා, ආගමික ජීවිතේටමයි නැඹුරු. හරිම වටින චරිතයක්. ප්‍රඥා චරිතයත් එහෙමයි. මේ ප්‍රඥා චරිතය කියන්නේ නුවණ නෙමෙයි. knowledge එකක්, wisdom එක තව එකක්. ප්‍රඥා කියන එක දුර්ලභයි. අපේ රටේ නැත්තේ ප්‍රඥාව. ප්‍රඥාව තමයි අපිට නැත්තේ. ඒක ඇති කරගන්න ක්‍රම හතරක් තියෙනවා. චත්තාරෝ මේ භික්කවේ ධම්මා පඤ්ඤා බුද්ධියා සංවත්තන්ති කතමේ චත්තාරෝ සත්පුරුෂ සංසවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මං ධම්මපටිපatti. සත්පුරුෂව ආශ්‍රය කරන්න ප්‍රඥාව ලැබෙන්න. ඔය ඇත්ත මේ ඉන්න සුධර්ම සභාව දෙවියන්ගේ සුධර්ම සභාවට සමානයි. බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිනවා. ලෝ අසිරිමත් කල්යාණ මිත්‍රයන් වහන්සේ වැඩ හිටිනවා. ශ්‍රාවක සංඝයා වැඩ හිටිනවා. අපායෙන් බේරිච්ච ඔය ඇත්ත මෙතන ඉන්නවා. සතුටු වෙන්න ඔය ඇත්තෝ අපායෙන් බේරිච්ච එක ගැන. හැබැයි මතක තියාගන්න නැවත නැවත ඔක පුහුණු කරන්න. නැත්නම් අපි ඔක්කොම ඉවරයි.